අයිබෝවන් සුබ දවස මම දින්නේ කොස්ලන්දේ මම දින්න උඩුදීපලිම යන්න මාත් එක්ක තව ඉන්න යාළුවෝ තුන් දෙනෙක් ඉන්න අඳුරලා දෙන්න මාත් එක්ක අද ඉන්නවා නිමේෂ් ඉන්නවා නිමේෂ් කොහොමද හලෝ මම ඉන්නේ කාලෙකින් තව ඉන්නවා අපේ රශ්මික මල්ලි තව මල්ලි කෙනෙක් ඉන්නවා යාළුවෝ එන අපි උඩට ගිහලා බලමු දැන් ඉන්නේ උඩුදීවලුම් පාක් එකේ ගිහලා බලමු ඉස්සරහට අතන වාහන දාන පාක් එක ගාවෙන් පොඩ්ඩක් උඩට ආපුවම දකුණු අත්ත පැත්තට හැරෙන්න පොඩි ෂෝට් කට් එකක් වගේ තියෙනවා. ඒ පාරේ උඩට ආපුවම තමයි මේ පඩි වෙලා හම්බ වෙන්නේ. මොකෝනි මේ සමහරයි? ඇත්ත කියවුන මාත්‍ය තරහක් තියනවා නේ. නෑ. යා ඉස්සරහට ගිහලා බලමු. මෙතන මීටර් 500ක් වගේ උඩට ආපුවම මේ ටිකට් කවුන්ටර් එකක් තියෙනවා. මෙතන ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එකක් නම් වෙන්නේ රුපියල් 50ක් වගේ. ටිකට් එක අපි ගත්තා. බලමු ඉස්සරහට ගිහින්. පොඩ්ඩ දුරක් ආවම ආය මේ පාර බෙදෙන තැනක් තියෙනවා. මෙතනින් පහළට යන්න. ආය මෙතනින් උඩට යන්න. මම හිතන්නේ මේ එතනින් ඇත්තේ උඩදියල මේ පල්ලෑ කෑල්ල. අපි යන්නේ උඩදියලටනේ. ඒ හින්දා මේ පාර ගිහින් බලමු. පාරනේ ඇද්දිරලා තියෙන්නේ. අවුව මේ ට්‍රැක්ටර්. මේ තියෙන අලියක වැඩ. ගස් ටික කඩා දාලා ඉතින් මේ ගමන යනවා නම් පොඩි රිස්ක් එකක් තියෙනවා. ඒ රිස්ක් එක අරගෙන තමයි ගමන යන්න ඕනේ. ලෙවල්. අපි ආවා එහෙනම්. තව පොඩි දුරක් තියෙනවා. මෙතෙන්ද පේනවා. උඩදියලම. මේ හරි ඉස්ලා හැමත් ඉන්නවා. දියැල්ල පෙන්නන ගමන් තව දෙයක් කියන්න. දියැල්ල මෙතන තියෙන්නේ. මේ මෙතන බලන්නකො. අලි බෙටි. මේ ලොකු ප්‍රපාතයක් තියෙන්නේ මෙතන. අලි අයෙත් වෙනවා මේ වගේ රන් වල. අපි ආව හැන උඩ දියලුමට. මෙතනින් මේ ගහන ක්‍රොස් කරලා එහාට යන්න ඕනේ. සපත්තු දාන ඉන්න පොඩ්ඩක් අදිනදි යතියක් තියෙනවා. අපි සපත්තු ගලවලා ඉස්සරහට යන්න. ඉතින් අපි ආව උඩ දියලුමට. මෙතන අද ගොඩක්ම ඉන්නේ පිටරට කට්ටිය. එයාලා තමයි ගොඩක්ම මෙතෙන්ට එන්නේ. ඒ උඩුදීලුම හැමතැනම අලිවෙට තියෙනවා. අපි මෙන්න මේ පැත්තෙන් තමයි ආවේ. මේ පැත්තෙන් ඇවිල්ලා මෙතන ගඟ ක්‍රොස් කරලා මේ ගල් තලාවට ආවා. මොකද අඳුරනවද? මෙයාලා තමයි ඉතින් මේ උඩුදියලේ අයිතිකාරයෝ. එතනත් එක්කෙනෙක් ඉන්නවා.
මෙතන තමයි උඩුදියලුම අර පළවෙනි ජම්ප් එක දාන්නේ. මෙතන සාමාන්‍ය අඩි 15ක් වගේ යටයිලු. ඉතින් ගොඩක් මේ ඉන්නේ ෆොරිනර්ස්ලා තමයි. එයාලා තමයි මෙතෙන්ට ඇවිල්ලා ජම්ප් එක දාන්නේ. මෙතන ගමේ කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ උඩදියලුම ගමේ කට්ටිය එයාලා ජම්ප් එකක් දානවා. ඒක බලන්න නම් ගානක් ගන්නවා. එක්කෙනෙක් ජම්ප් එකක් දාන්න යන්නේ බලමු. Rất nguy hiểm mà. මෙතන තමයි දෙවෙනි ජම්ප් එක දාන්නේ. මෙතන නම් සාමාන්‍ය අඩි 25ක් වගේ ගැඹුරුයි කියලා කිව්වා. බලමු අපි හරියටම දියැලේ ෂොට් එකක් ගන්න. මේ ගල් එහෙම ලිස් වෙනවා. આવොත් පරිස්සමෙන් යන්න. බලන්න. Come on. Yeah. Well done, bro. Yeah. අපි දියලුම දියැල්ල දෙවෙනි ජම්ප් එක දාන තැනක් බැලුවා. දැන් ගිහිල්ලා බලමු දියැල්ල පහළට සම්පූර්ණම දියැල්ල පේනවා. එතකොට ඉන්න මෙතන පල්ලෙහා තමයි දියැල්ල සම්පූර්ණ view එක පේන තැන තියෙන්නේ. ගිහිල්ලා බලමු අපි. ලස්සන පාරක් තියෙන්නේ යන්න. ඉතින් දියැල්ලේ උඩින් ඉඳන් අර අපි පළවෙනි ජම්ප් එක දාන තැන ඉඳන් තමයි මේ පාර කොහොම එන්නේ. පහළට යන්න පුළුවන්. අපි එද්දි නම් ආවේ මෙන්න මේ පැත්තේ. අර පාර දෙකට බෙදනවා කිව්වා. මට හිතෙන්නේ උඩ පාරෙන් තමයි දියැලේ මුදුනට යන්න තියෙන්නේ. අර පල්ලෙහා පාරෙන් බලලා ආයෙ යන පාර තමයි මට හිතෙන්නේ තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට. සමහරට එහෙම වෙන්න පුළුවන්.
අපි ආව පහළට. මෙතන තමයි උඩු දියලුම ෆුල් view එක පේන්නේ. අපි ඉස්සෙල්ලා හිටියේ යන්න අතන. මෙන්න මේ හරියේ. ඊට පස්සේ අපි හොම පහළට ආවා. උඩු දියලුමට මෙතෙන්ට තියෙන්නේ අතන පාකින් එකේ ඉඳන් කිලෝමීටරයක් වගේ පොඩි දුරක් තියෙන්නේ. පාරත් ලොකුවට අමාරුවක් නෑ. ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. බලමු තව චුට්ටක් කියලා මෙතෙන්ට වෙලා ඉඳලා. එහෙනම් අපි දියැල්ලක් බැලුවා. දැන් අපි යන්න තමයි හදන්නේ. දියැල්ලේ කියන්න තියෙනවා නම් මාරම ලස්සන දියැල්ල. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න. මම ආයේ තව එකපාරක් පෙන්නන්න. බලන්න. මාර ලස්සන දියැල්ල. අපිට තව ඩිංගේ එක තැනක් මිස් වෙනවා. මෙතන තමයි ලොකුම view point එක තියෙන්නේ. උඩ දියලුමේ ගිහිල්ලා බලමු. වටසිරි තව ඩිංගේ හොඳම තැන මිස් වෙනවා නැද්ද බං? බලාගෙන එතනින් පල්ලෙහා බලපුවම පේනවා මේන් රෝඩ් එක. ඉතින් ඔයාලා දියැල්ලට ආවොත් පහළට මෙන්න පල්ලෙහා තමයි view point එක තියෙන්නේ. පල්ලෙහා පාර පේන view point එක. අපි මෙතනින් තමයි ඉස්සලාම උඩට යද්දි ගියේ. දැන් අපි ආයේ මේ පැත්තේ. පාර නම් ලොකු අමාරුවක් නෑ. ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. එහෙනම් අපි මේන් එන්ට්‍රන්ස් එක ගාන හම්බ. හරි ඉතින් අපි මීට පැයකට දෙකකට කලින් හිටියේ මෙන්න මේ දියැල්ල මුදුනේ. දියැල්ල මුදුනේ
අපි දියැල්ල බලලා කාර් පාක් එකකටත් ඇවිල්ලා කාර් පාක් එකේ පොඩ්ඩක් වෙලා ඉඳලා ආවා දියැල්ල පේන මේන් view point එකට. ඒ කියන්නේ මේ බෙරගල වැල්ලවාය පාට්ට. ඉතින් මෙතනින් අපි වීඩියෝ එක ඉවර කරනවා. වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයාර් පාරක් දාන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු කියලා එන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා. මොකද හිතෙන්නේ? ට්‍රිප් එක හොඳයිද? බෙස්ට් සුපිරි. හා ගමනක් යන දබාන යන දබාන. කාලි දවස් සස්මිකාලේ මොකද හිතෙන්නේ? ගමන සුපිරි යදී ඉතින් ගොඩක් කාලෙක කාලෙකින් පස්සේ හම්බුණා. එහෙනම් ආයෙ වීඩියෝ එක